අයිබෝන්නේදී අයිමචව තැන් අපි මෙතන්න ආපු ගමන් එක පැත්තක කැම්පස් එකක් තියෙනවා. අනිත් පැත්තේ ව්‍යාපාරවලට උදව් කරන සහ ව්‍යාපාරිකයන් කොට දැමීමේ වැඩ පිළිවෙලක් යනවනේ. මොකක්ද ඇත්තරම මේ දෙක මොකක්ද මේ දෙකේ වෙනස? ඕනම ව්‍යාපාරිකට වැදගත්. අපේ ව්‍යාපාර ගත්තොතින් අපිත් එක්ක වැඩ කරන ව්‍යාපාර හරිම පොඩිම ව්‍යාපාරවල ඉඳලා ඉතාම විශාල මට්ටම ව්‍යාපාරයකම හිදිච්ච ව්‍යාපාර. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොතින් ටෙක්ස්ටයිල් ෂොප් එකක් වෙන්න පුළුවන්. ඉතා කුඩාවට පටන් ගත්ත රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ තැන ඉඳලා ඔය කියන මහා පරිමාණ ව්‍යාපාර මට්ටම් වෙනකන් ඔක්කොම ව්‍යාපාරවලට අපි අපේ දායකත්වය දෙනවා. ඒ වගේම ආණ්ඩුවේ එහෙම නැත්නම් රජයේ ආයතනවලට ඉතාම ඉක්මනට ව්‍යාපාරය දියුණු කරගන්න කැමති කට්ටියට, වැඩිපුර කස්ටමර්ස්ලා ඇද ගන්න කැමති කට්ටියට, ඒ වගේම තමන් ගාව ඉන්න කස්ටමර්ස්ලාට තව තව දේවල් විකුණන්න කැමති කට්ටියට මේ ICRM කියන ඉන්ස්ටිටියුට් එකෙන් දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම අපි චාමර ඉගෙනීම විතරක් නෙවෙයි. අපි උපදේශන, ඒ කියන්නේ කන්සල්ටන්සි. එතකොට membership providing. එතකොට අපේ ගාව තියෙන වෙනම ලයිබ්‍රරියක්. වෙන කොහෙවත් නැති පොත් ටිකක් අපේ ගාව තියෙනවා CRM පැත්ත ගැන ඉගෙන ගන්න කැමති කෙනෙකුට. membership. එතකොට අපි ඉන්කල්කේට් කරනවා. අපි අලුතෙන් අපි හදනවා. ඒ කියන්නේ හිතන්න දැනට පවතින ව්‍යාපාරයක කස්ටමර් කෙනෙක්ව සතුටු කරන්න විදිය දන්නේ නැත්නම්, එහෙම නැත්නම් කස්ටමර් කෙනෙකුගේ කස්ටමර් එක්ස්පීරියන්ස්. දැන් අලුත්ම concept එක තමයි කස්ටමර් එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ අපිට හම්බෙච්ච අත්දැකීම නිසා තමයි අපි තවත් කෙනෙකුට යනවද කියලා තීරණය කරන්න නැවත. අන්න ඒක කොහොමද හදන්නේ? එහෙම නැත්නම් ඒ ව්‍යාපාරයට වැඩිපුර කස්ටමර්ස් ඇදගන්නේ කොහොමද? ඒ ඇදගත්ත ව්‍යාපාරයේ කස්ටමර්ස් ඇදගත්ත ප්‍රමාණය ව්‍යාපාරයේ තුල තියාගෙන යන්නේ කොහොමද? මේ කියන්නේ හැම දෙයක්ම අපේ ආයතනය වගේ අපි උපදෙස් ලබා දෙනවා. ඉතින් ඕනම කෙනෙකුට, මේක ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට විවෘත ස්ථානය තමන්ගේ ව්‍යාපාරවල ප්‍රමාණය, ව්‍යාපාරවල ප්‍රොෆිටබිලිටි එක වෙනස් කරගන්න ඕන නම්, කස්ටමර්ස් ප්‍රමාණය වෙනස් කරගන්න ඕන. මේක අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ ගොඩක් කට්ටිය ව්‍යාපාර ආරම්භ කරනවා. තරුණ පරම්පරාවක් දැන් හැබැයි වෙලා ඉන්නවා. අපි දැන් කලිනුත් කතා කරා. හැබැයි ව්‍යාපාර මගින් පට්ටව ගන්නවා. ඔව්. ඒ කියන්නේ කවුරු හරි කිව්වම සල්ලි ටිකක් දාලා බිස්නස් එක පටන් අරන් හැබැයි ඒ දැනුම නැති ප්‍රශ්නද ඇත්තටම මෙතන තිබිලා තියෙන්නේ. ඇත්තටම චාමර ඒක තමයි තියෙන්නේ. කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න තවත් ව්‍යාපාරයක් දිහා බලාගෙන. මම පොඩි උදාහරණයක් කියන්නම්. චාමර දැක්කද 2019 20 වගේ නකොට කොවිඩ් ආපු කාලේ වෙනකොට මම ඉන්නේ කැස්බෑවේ. කැස්බෑවේ අර තියෙනවනේ බයිපාස් පාර. ওই පාරේ පටන් ගත්ත චාමර ඌරුමස් එක පොල් රොටි කියලා concept එක. එක තැනක් පටන් ගත්තා. සතියක් යනකොට තව එකක් දාලා. සතියක් යනකොට තව එකක් දාලා. හැමතැනම ඌරුමස් එක පොල් රොටි. ඉතින් මොකද වෙන්නේ? මිනිස්සු 100 දෙනෙක් නවත්තනවා නම් ඔක 33 තුනට කැඩෙනවා. තව හතරක් දැම්මොත් 35 කැඩෙනවා. ඉතින් තව කෙනෙක් දිහා බලමු. තව ව්‍යාපාරයක් පටන් ගත්තෙන් චාමර වෙන්නේ එන ප්‍රමාණය අඩු වෙන එක. හිතන්න ඌරුමස් එක්ක පොල් රොටි තියෙන තැනක එහා පැත්තේ තිබුණා ඉඟුරුත් එක්ක ප්ලේන් ටික. ඔන්න අලුත් ව්‍යාපාර concept එකක්. මෙතනින් ඌරුමස් එක්ක පොල් රොටි එකක් අපිට ගන්න, මෙතනින් තියෙන ප්ලේන් ටිකක් බොන්න තියෙනවා. මේක ක්‍රියේටිවිටි එකත් එක්ක. එහෙම නැත්නම් ඉනෝවේෂන් එක්ක එන වැඩ. කස්ටමර් කෙනෙක් හැන්ඩල් කරන එක කරන්න ඕන චාමර කස්ටමර් තේරුම් අරගෙන මුලින්. ඔය චාමර කිව්වොත් සිද්ධිය සිද්ධ වෙන්නේ එක්ක කාර්යය දිහා බලන්න. ඒක තමයි දැන් ඔය ඔතන ගද්දිත් මට නිකන් මතක් වෙච්ච දෙයක්. අපි සුපර් මාකට් වලට ගියාම ලංකාවේ ප්‍රසිද්ධ සන්නාම හරියට අපිත් එක්ක කතා කරන්නවත් දන්නේ නැහැ. අපිටත් එපා වෙනවා. යන්න දෙන්නෙත් නැහැ සමහරක් වෙලාවට. හැම තැනම මේක හැදෙන්න ඕන දෙයක් චාමර. ඒ කියන්නේ අපි සුපර් මාකට් එකට ගිහලා අපි සල්ලි දීලා බඩුත් අරගෙන අපි thank you කියලා අපි තමයි එන්නේ. පුළුවන් නම් මේ ගවර්න්මන්ට් සේවකයෝ ටිකත් දැම්ම නම් හරි මේකට ඊට වඩා වටිනවා. මොකද මේ කවුරු හරි ව්‍යාපෘතියක් වගේ ආරම්භ කරනවා නම් හොඳ එකක් කියලා මම යෝජනා කරනවා ගවර්න්මන්ට් එකටත්. මේ ඒ කියන්නේ චාමර මිනිස්සෙක් ඒ කියන්නේ ගොඩක් ඔය සෝෂල් මීඩියා වලත් කතා කරපු දෙයක්නේ. මේ ආයතන දැන් ඕන දැනුත් යනවා. මේ ආයතනය ගියාම මේ ආයතනයේ අපිත් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නැහැ. අපිත් එක්ක කතා කරන්න තේරෙන්නේ නැහැ කියලා මේ ගවර්න්මන්ට් තැන්වලත් කට්ටිය දානවා. ඉතින් සකේ ඉගෙන ගන්න පුළුවන් නේ එහෙම අයට ඕන දෙයක්. ඒ කියන්නේ චාමර අපි තේරුම් ගන්න ඕන දේ තමයි ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ඒ ව්‍යාපාරයට මුදල් එන්නේ පාරිභෝගිකයන් හරහානේ. මේ පාරිභෝගිකය අපෙන් නැති වුණොත් ව්‍යාපාරයට එන්න මුදල් නැති වෙනවා. ඒ ව්‍යාපාරයේ ඉස්සරහා ඩෙස්ක් එකේ ඉන්න කෙනා තේරුම් ගන්න ඕන මට බෝනස් හම්බ වෙන්නේ, මට පඩි හම්බ වෙන්නේ, මම මගේ දරුවෝ ඉස්කෝලේට යවන්නේ, වාහන ගන්න, ගෙවල් හදන්නේ ඔක්කොම මට හම්බෙන්නේ පඩියේ. ඒ පඩිය දෙන ආයතනේ නෙමෙයි කස්ටමර්ස්. කස්ටමර්ස්ලා මේ ආයතනයට ආවේ නැත්නම් එයාගේ ව්‍යාපාරේ හෝ එයාගේ රැකියාව නැති වෙනවා. දැනටත් ලංකාවේ හොඳම කස්ටමර් සර්විස් අපේන ආයතන මේ අපි දකිනවා. දැන් අද දිනේදීත් ආවා. ඒ ආයතනයේ වැඩ කරන සේවකයෝ බොස්ලා ගෙනල්ලා සර් ගාවට දාලා තියෙනවා මේක උගන්න ගන්න. ඉතින් ඒක අමුතු කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ ඇත්තට මේ ඒ වගේ බොස්ලාත් හොඳයි. ඉතින් මේ ළමයට මේ වගේ දෙයක් දෙන එක ජොබ් එකෙන් අයින් වෙලා ගියත් මේ වෙන තැනක හරි ඒ ළමයා සර්ගෙන් හොඳට ඉගෙනගෙන ගිහින් තියෙනවා. ඒ වගේ තමයි දැන් සර් කියන්නේ නැති හංගන දෙයක් තියෙනවා. කවුද මේ සර් කියන්නේ කියන එක ගැන. හැබැයි ඕනම කෙනෙක්ට දැන් මම මේ වැඩසටහනට එන්න කලිනුත් මේ කවුද මේ
මේ කියලා අපි සර්ච් කරලා බැලුවම එනවා. ඉතින් අපිට සර් ගැන මුලින්ම කියන්නකෝ. මම පාරිභෝගික සම්බන්ධතා කළමනා කරන ක්ෂේත්‍රයේ වැඩ කරපු කෙනෙක්. මම හිටපු බැංකු කරුවෙක්. ඉතින් මේ ව්‍යාපාරවල ඉදි හිටපු ඒවත් එක්ක ඒ වගේ මම 2015 ඉඳලා ට්‍රේනින්ග්ස් වල හිටපු කෙනෙක් තාම. ඉතින් ඒවයි ඉදිද්දි තේරුම් ගත්ත දෙයක් තමයි අපි ගොඩක් අය කස්ටමර් කෙනෙක්ට සර්විස් එකක් දෙන්නේ කවුරු හරි කියපු දෙයක් අහගෙන ඉඳලා. තමට කලින් කියපු හිටපු කෙනා එහෙම නැත්නම් තමට හිතෙන විදිය. මෙන්න මේ කන්සෙප්ට් එක වෙනස් කරන්න ඕන කියලා මට ලොකු මතයක් තියෙනවා. ඉතින් මම මගේ ගැන කියනවා නම් මම තමයි එකම DBA හොල්ඩර්. එහෙම නැත්නම් ડોක්ටර් ඔෆ් කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් කියන ටයිටල් එක තියෙන එකම එක්කෙනා ලංකාවේ. ලංකාවේ මම ඒක Google එකේ තියෙනවා. ඒ වගේම මගේ කන්සෙප්ට්ස් මම ගෙනාවා මගේ DBA එකේදී. මගේ ගාව තියෙනවා නුඩි 77 කියලා එක Google එකේ සර්ච් කරාම එනවා. 77 theory කියලා එකක්. මොකද්ද සර් ඒක? අපිට පොඩ්ඩක් ඒක හිතන්න අපිට හම්බෙන හැම කස්ටමර් කෙනෙක්ම අපිට පුළුවන් කැටගරි 7කට කඩන්න. ඒ කියන්නේ හිතන්න චාමර කියලා මට හම්බුණා. ඔව්. චාමරෝයි 7න් එකක ඉන්නවා. අපිට අන්නේ ඒක හයිට අයිඩෙන්ටිෆයි කරගත්තොත් අපිට පුළුවන් එයාට ගැලපෙන විදිහේ සර්විස් එකක් දෙන්න. ඒ කියන්නේ සර් හැම ව්‍යාපාරයකටම ඕනම එන කස්ටමර් කෙනෙක් ඕනම කෙනෙක්ට අපිට කාණ්ඩ 4කට දෙන්න පුළුවන්. කඩන්න පුළුවන්. කාණ්ඩ ඔය කාණ්ඩ 7න් එකක ඔය ව්‍යාපාරයට එන ඒ ව්‍යාපාරයේ සර්විස් එක හරි මේ භාණ්ඩ හරි මිලදී ගන්න එන ඒ පාරිභෝගිකයා ඔය 7න් එකක ඉන්නවා. අපිට හරියට ඔය කැටගරයිසේෂන් එකට ගත්තොත් ඉන්ජාමර අපිට පුළුවන් එයාට ගැලපෙන විදිහට සර්විස් එකක් දෙන්න. මේක තමයි ඒ කියන්නේ චාමර අපිට දැනෙන්න එපා. චාමර කියන කෙනා මට දැනුණොත් මම නැවත චාමර ගාවට එනවා. අපි මිනිස්සු කොච්චර රස රෙස්ටුරන්ට් එකක් හිතන්න කෑම හොඳම රසට තියෙන රෙස්ටුරන්ට් එකකට උනත් දෙපාරක් යන්න හිතන්නේ කෑම නිසාම නෙමෙයි. ගොඩක් වෙලාවට හිතන සර්විස් එක නිසා. මිනිස්සුන්ට දැනෙන්නේ සර්විස් එක. අපි හියුමන් බීන්ස් අපිට ෆීලිංග්ස් තියෙනවා. අපිට රස වගේ දේවල් ඇහැට දකින හොඳ දේවල් කනට ඇහෙන හොඳ දේවල් විතරක් නෙමෙයි. අපිට දැනෙන දේ ෆීලිංග්ස් තියෙන්න ඕන. හිතන්න මම ඇප්‍රීෂিয়েට් කරනවා නම් මාව රෙකග්නයිස් කරනවා නම් මට ආපහු හිතෙන්ට යන්න හිතෙනවා. ඉතින් හිතන්න චාමර ඕන තරම් shops වල ඕන තරම් සාප්පු වලට මිනිස්සු ගිහිල්ලා හැරිලා එනවා. තමන් හොයන භාණ්ඩෙත් එතන තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒක ගන්නෙ නෑ. ඒකට හේතුව තමයි එතන හම්බෙන සර්විස් එකේ ප්‍රශ්න. ඒ භාණ්ඩෙම තියෙන වෙන තැනකට ගිහිල්ලා ඒගොල්ලෝ ඒක මිලදී ගන්නවා. ඒකට හේතුව එන කෙනාව අපිට අවශ්‍ය විදිහට අපේ ගාව තියාගන්න බැරි වෙනවා. මෙන්න මේක නිසා අපිට මිලියන ගණන් හැම ෂොප් එකකට එහෙම නැත්නම් හැම ව්‍යාපාරයකම මිලියන ගණනක් මාසෙකට නැති වෙනවා. ඇවිල්ලා කස්ටමර් කෙනෙක් බඩු නොගෙන යන නිසා. මෙන්න මේක වෙනස් කරන්න තියෙනවා. අපිට කස්ටමර් කෙනෙකුට කස්ටමර් එක්ස්පීරියන්ස් එකක් හදන්න තියෙනවා. ඒ කියන්නේ කස්ටමර්ට තියෙනවා අත්දැකීමක්. ඒ අත්දැකීම තමයි යාගේ මයින්ඩ් එකේ තියෙන. ඒ අත්දැකීම නිසා තමයි නැවතත් එයා එතනට එන්නේ. අපිට LTV එකක් එහෙම නැත්නම් ලයිෆ් ටයිම් වැලියු එකක් ක්‍රියේට් කරන්න පුළුවන් කස්ටමර්ස්ලා ගැන. මෙන්න මේක කරන්න මගේ තියෙන ඉගෙනගත්ත දැනුම මගේ තියෙන එක්ස්පීරියන්ස් මම කැමති මේ ලංකාවට දෙන්න. මොකද මේක තමයි ව්‍යාපාරයේ ඊළඟ ලෙවල්. අපිට කස්ටමර්ස්ලා ඉන්නවා. shops තියෙනවා. මේ දෙක එකතු කරන්න. මේ දෙක එකතු කරලා තමයි අපිට ලොකු ගමනක් යන්නේ. දැන් අද මං මෙතන ආවට පස්සේ මට ව්‍යාපාරික ගොන්නක් හම්බුණා. ලංකාවේ ඉඳලා බඩු යවනවා, සමහර අය බඩු මෙහෙට ගෙන්නනවා. ලොකු ව්‍යාපාරිකයෝ. මේ හැමෝම සර් ගැන ඉගෙනගෙන තියෙනවා මේක කොහොමද කරන්න කියලා. සර්ට දැන් තියෙන්නේ මොන වගේ ආඩම්බරයක්ද කියලා මට අහන්න තියෙන්නේ. මොකද ඒ වගේ ලොකු ව්‍යාපාරිකයෝ සෑහෙන පිරිසක් හදලා තියෙනවා. ඒ කියන්නේ චාමර එතන මතන මම ලංකාවේ කොහෙ ගියත් ව්යාපාරිකයෝ ටිකක් ඉන්නවා සර්ගේ ඉගෙන ගත්තද? මට ඇත්තටම ආඩම්බරයි. මොකද ඒ කියන්නේ චාමර මට තියෙන ලොකුම දේ තමයි. නැත්නම් මට තියෙන මගේ තියෙන සතුට තමයි ඇත්තටම මගින් දේවල් උපදේශනය ලබා ගත්ත. එහෙම නැත්නම් අපි කන්සල්ටන්සි වලින් ඉගෙන ගත්ත. එහෙම නැත්නම් අපි හදපු ව්‍යාපාරවල දියුණුව. ඒක මේ සමාජ දියුණුවනොත්නේ චාමර අපිට දියුණුවක් තියෙන්නේ. ඒ කියන්නේ මම පැලවෙලා ඉන්න මහ පොළොව සරු වෙන්න ඕන. මේ මහ පොළොව සරු වුණොත් තමයි චාමරටත් මටත් මේ මහ පොළොවේ වැවෙන්න පුළුවන්. ඉතින් මේ මහ පොළොව සරු කරන්න තමයි මේ හැමදේම කරන්නේ. අපි තව ව්‍යවසායකයෝ බිහි කරන්න ඕන කියලා සර්ට ඇත්තටම හිතෙනවා. හරි ව්‍යාපාරිකයෝ අපි බිහි කරනවා. ව්‍යවසායකයෝ බිහි කරනවා. ඒ කියන්නේ චාමර ඔකෙත් දෙකක් තියෙනවා. ඔන්ටර්ප්‍රනර්ෂිප් නේ ව්‍යවසායකයෙක්. ඔය ඔන්ටර්ප්‍රනර්ෂිප් විතරක් බිල් හරියන්නේ නැහැ. තියෙන ඕන ඉන්ටර්ප්‍රනර්ෂිප් එක. ඒ කියන්නේ ව්‍යවසායකගේ ඇතුලේ වැඩ කරන කෙනා හිතන්න ඕන ව්‍යවසායකයෙක් විදිහට. ඒක තමයි ඉන්ටර්ප්‍රනර්ෂිප් කියන්නේ. ඔන්න ඔය දෙකේම එකතුවක් ආවොත් මේ ලංකාවේ මේ තියෙන පොඩි ප්‍රශ්න ඔක්කොම ඇති කරගන්න. අපි තාමත් දකිනවා තාමත් අර හිතනවා අර ජොබ් එකක් කරලා එහෙම නැත්නම් රජයේ ජොබ් එකක් කරලා කරන එක තමයි හොඳ කියලා. එතනින් එහාට ව්‍යාපාරයක් ගැන හිතන්න බය දෙන්නෙක් කියන්නේ සමහර 100 ප්‍රමාණයක් ඉන්නවා. අපි මෙයාලවත් ඇත්තටම ව්‍යවසායකයෙක් කරොත් මේ ලංකාව දියුණු වෙයි කියලා සර්ට ඇත්තටම හිතෙන්නේ නැද්ද? මේක ව්‍යවසායක රාජ්‍යයක් කළ යුතු. ව්‍යවසායකත්වය කියලා කියන්නේ රස්සාවක් කරන එක හරි
රස්සාාවක් නොකර බිස්නස්යක් කරන එක හරි නෙමෙයි. ව්‍යවසායකයා කියලා කියන්නේ අපි යම් කිසි දෙයකට යොමු වෙලා තියෙනවනම් ඒතන ඔබ ඉන්නේ අයිතිකාරය විදිහට වෙන්න පුළුවන්, රැකියාව කරන කෙනා විදිහට වෙන්න පුළුවන්. ඒ කවුරුම අපිට තියෙනවා ව්‍යවසායකත්ව මානසිකත්වයක් කියන එක. අන්න ඒක අපි හදාගත්තොත් ඒකටම අපි එකතු කරගත්තොත් සතුටු වෙන්න පුළුවන් පාරිභෝගිකයෙක්. ඔන්න ඔය දෙක එකතුව තමයි චාමර අපේ අනාගතය. මොකද හිතන්න චාමර අපේ ලංකාවට ඩොලර්ස් ඕන. ඩොලර් නිකන් එන්නේ නැහැ. හිතන්න අපි ප්‍රධාන අපේ යොමුව තියෙන්නේ විදේශ සංචාරකයෝ ගේන්න නම් ඒ සංචාරකයාට සර්ව් කරන විදිය, සංචාරකයා සතුටු කරන විදියත් එක තැන එක විදිය. හිතන්න අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. අපිට පුළුවන් වෙන්න ඕන සංචාරකයෙක්ව සතුටු කරලා නැවතත් ලංකාවට ගෙන්න ගන්න. ලංකාවේ මහා ගොඩක් තැන් තියෙනවා. අපි නිකමට හිතන්න චාමර අපි විකුණපු නැති තැන් ලංකාවේ සුද්දෝ ඇවිල්ලා කැමැත්තෙන් බලන තැන් ඒවා හිතේ තියාගෙන ඉන්න තැන් ඕන තරම් තියෙනවා. වෙන පොඩි රටවල් සමහරවිට අපිට වල සයිස් එකකින් ලොකුයි, හැබැයි පෙන්වන්න දේවල් හරි අඩුයි. නිකන් හිතන්නකෝ මැලේසියා, තායිලන්ත, සිංගප්පූර්, ඩුබායි මොන වගේ තැන් දේද? අපි දැන් ඩුබායි වලට අපේ රටින් අපි ගියාට පස්සේ මොනවද බලන්න තියෙන්නේ? ඔක්කොම ආටිෆිෂල් දේවල්, කොන්ක්‍රීට් ගොඩවල්. හැබැයි අපේ රටේ ඕන තරම් තැන් තියෙනවා. එයි මේ ටික හරියට විකුණන්නේ. විකුණන්න තේරෙන්නේ නැතිකම තියෙන නිසා. අපිට එන සංචාරකයෙක්ට මේක ඇතුළට ඇවිල්ලා තමන්ගේ අතේ තියෙන මුදල් වියදම් කරලා එයාගේ රටට ගියාට පස්සේ ලංකාව මතක් වෙනවනම්, ලංකාවේ හැමවිට සර්විස් එක මතක් වෙනවා නම් එයා ඊළඟ ඩෙස්ටිනේෂන් එකත් ඊළඟ වැකේෂන් එක යන්නේ මෙතෙන්ද. එයා යාගේ යාළුවන්ට කියන්නේ මේක වර්ඩ් ඔෆ් මවුත්. අපිට පුළුවන් වෙන්න ඕන තව කෙනෙක්ව මේකට ගෙන්න ගන්න. ඉතින් මෙන්න මේ ගමන තමයි ශාමර අපි බලාපොරොත්තු වෙන දේ. අපි දැක්ක දැන් සර් අර මේ ගම ඉඳන් ආපු ගෝලයා. එයා දැන් මේ පටන් අරන් තියෙනවා ආයතනයක්. ඒ විදිහට විදේශිකයන් ලංකාවට ගෙන්න අලුත් වැඩක්. ඉතින් ඒ වගේ අලුත් කන්සෙප්ට් තමයි කියන්නේ මම ඇත්තටම දැකලා නැහැ කලින්. ඒ වගේ එයාගේ කන්සෙප්ට් එක බලද්දී අලුත්ම කන්සෙප්ට් එකක්. හැබැයි අන්තිමට ඒ කියන්නේ ඒක එයාගේම සර් දීපෙකුත් නෙවෙයි ගෝ අන්තිමේදී යාම ඉගෙනගෙන සර්ගේ මේකෙන් ඔළුවෙන් එයාගේ ඔළුවෙන් ආපු එකක්. ඒ වගේ වැඩ ටිකක් යනවා. ඉතින් සර් හිතන්නේ මේ ලංකාව හදන්න නම් අපි තව මොනවද කරන්න ඕනේ කියලා ගින් ප්‍රශ්නයක් මම අහුවා. ඇත්තටම චාමර ලංකාව හදනවා නම් අපිට කරන්න තියෙන මුලින්ම අපි හදන්න. අපි හිතන විදිය වෙනස් කරනවා. අපි ලෝකෙ දකින්නේ හරි පටු විදියට. ලංකාව කියන රටේ අපිට මීට වඩා දෙයක් කරන්න බෑ කියලා හිතන ඒ වගේ මෙන්ටල් බැරියර්ස් අපි ඔන්න ඔය ටික කඩන්න. අලුත් දේවල් මේ රටට ගේන්න. දැනට තියෙන දේවල් දිහා අලුත් විදිහට බලන්න පටන් ගන්න. ඉතින් චාමර මේ ව්‍යවසායකත්වය එතකොට කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් එහෙම නැත්නම් පාරිභෝගික සතුටු කරනවා කියන දේ එකට එකතු කරොත් අපිට මේ ලෝකෙ ලොකු ගමනක් යන්න. මොකද අපේ රට පිහිටලා තියෙන විශේෂ ස්ථාන. මේ විශේෂ ස්ථානයේ තියෙන වටිනාකම අපි තාම තේරුම් අරගෙන නැහැ. ඉතින් මේ විශේෂ ස්ථානයේ සහ අපිට ගෝඩ් ගිවන් දේවල් අපිට මේ ඉබේම හම්බෙච්ච දේවල් මේ ටික අපි හරියට තේරුම් ගත්තොත් මේ මිනිසුන්ගේ අපේ රටේ තියෙන මිනිසුන්ගේ හිනාව අපේ රටේ මිනිසුන්ගේ තියෙන සුහදත්වය මේ දේවල් ටික එකට එකතු කරවල අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. චාමරහව ප්‍රශ්න මට කලින් උත්තරයකින් දෙන්න. මේ රට ගොඩ දාන්න නම් තියෙන එකම දේ අපි හිතන විදිහ වෙනස් කරන්න. එහෙනම් අපිට කියන්න දින අර ජීවිතේ ගොඩ යන්න දඟලන කෙනෙක් ඉන්නවා නම් එයාලට හොඳම තැන මේක අර මුලින්ම එන්න ඕනේ නැහැ. ඇවිල්ලා මෙයාලත් එක්ක මේ සර් එක කතා කරන්න පුළුවන්. මොකද්ද ඔයාගේ අයිඩියා එක කියන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙයි ඔයාගේ ව්‍යාපාරය කොහොමද ගොඩ දාන්නේ කියලා. මේක ව්‍යවසායක රාජ්‍යයක් බවට පත් කරන්න ඕනේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මෙතන එන්න. මේක තමයි ලංකාවේ එකම තැන ගොඩ යන්න පුළුවන්, ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් එකම තැන මේක. ව්‍යාපාරිකයෙක් වීමේ සිහිනය ඔබේ ව්‍යාපාරය පටන් ගන්න කලින් ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් එකම තැන මෙතන. අපි ඔයාලට ආරාධනා කරනවා සුබ පැතුම් එකතු කරනවා අලුත් වැඩේට සහ ව්‍යවසායික රාජ්‍යයක් බිහි කරන්නත් තවත් ලොකු ව්‍යාපාරිකයෝ ගොන්නක් ශ්‍රී ලංකාවට දායාද කරන්න ඔබට හැකියේවා කියලා ඔබේ දැනුමෙන්. මොකද ලංකාවේ ඉන්නේ ඔයා විතරයි. ඒ හින්දා මම ජයපතනවා ලංකාව ව්‍යවසායික රාජ්‍යයක් කිරීමටත් තවත් ව්‍යාපාරිකයෝ ගොන්නක් මේ ලංකාවේ බිහි කරන්නවාට හැකියාවක් ලැබේවා කියලා. Thank you.